ආයිබෝවන් යාළුවනේ අදත් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ලෝකයේ සැඟවුණු සහ මවිතකර තොරතුරු ගෙන එන විශ්මකෝණයේ YouTube නාලිකාවත් එක්කයි. අද අපි මේ කතා කරන්න යන්නේ ලෝක සිතියම අලුතින්ම අදින්න යන තුන්වන ලෝක යුද්ධයකට පවා අතවන අතිශය භයානක සිදුවීම් මාලාවක් ගැනයි. දශක 3කට වැඩි කාලයක් ඉරානය තමන්ගේ යකඩ හස්තයෙන් පාලනය කරපු බලවත්ම මිනිසාගේ හදිසි ඝාතනය මුළු ලෝකෙම කම්පැනියට පත් කළා. දැන් ඉරානයට අලුත් නායකයෙක් පත් වෙලා ඉන්නවා. හැබැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුළු ලෝකෙම ඉස්සරහ කෙලින්ම කියනවා අපේ මීළඟ ඉලක්කය වෙන්නේ ඔහු කියලා. ඇත්තටම මේ අලුත් නායකයා කවුද? ඇමරිකාව ඔහුට මෙතරම් බියක් දක්වන්නේ ඇයි? මේ කතාව පිටපස තියෙන ලෝක දේශපාලනයේ නොපෙනෙන සත්‍ය කුමක්ද? මේ හැමදේම ගැන දැනගන්න වීඩියෝ එක මුලින් ඉඳන් අගටම බලන්න. අංක 1 ටෙහෙරානයේ ගිනිගත් ඒ අඳුරු රාත්‍රිය. කතාව පටන් ගන්නේ 2026 පෙබරවාරි 28 වෙනිදා. මේ දවස මැදපෙරදිග ඉතිහාසයේ ලියුනේ තවත් එක් අඳුරු රාත්‍රියක් විදිහටයි. ඇමරිකාව සහ ඊශ්‍රායලයේ එකබද්ධව ඉරානයේ අගනුවර වෙන ටෙහෙරාන් නුවරට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් කළ කළා. මේ මෙහෙයුම කෙතරම් රහසිගතද කිව්වත් ඉරානයේ අතිදියුණු රේඩාර් පද්ධතිවලටත් මේ ප්‍රහාරකයන් හදරගන්න ලැබුණේ නැහැ. මේ ප්‍රහාරයේ ප්‍රධානම ඉලක්කය වුණේ වෙන කවුරුත් නෙවෙයි. අවුරුදු 36ක් පුරාවට ඉරානයේ උත්තරීතර නායකයා විදියට කටයුතු කරපු 86 හැවිරිදි අයතුල්ලා අලි කමේනි. පොළවයට ඉදි කරලා තිබුණ ඔහුගේ අතිශය ආරක්ෂිත බංකරයම කඩාගෙන යන්න පුළුවන් විශේෂ බෝම්බ මේ සඳහා භාවිත කරලා තිබුණා. තත්පර 60ක් වැනි කෙටි කාලයක් තුළ බෝම්බ 30කට අධික ප්‍රමාණයක් පතිත වුණා. මේ ප්‍රහාරයෙන් කමේනි පමණක් නෙවෙයි ඉරාන රජයේ ඉහළම පෙළේ නායකින් රසක්ම ජීවිතක්ෂයට පත් වුණා. ඒක ඉරානයට විතරක් නෙවෙයි මුළු ලෝකයටම අදහා ගන්න බැරි කම්පනයක් වුණා. අංක 2 කවුද මේ අබිරහස් පුත්‍රයා? අලි කමේනිගේ මරණයත් එක්ක ඉරාන පාලනය සම්පූර්ණයෙන්ම කඩා වැටෙයි කියලා බටහිර රටවල් හිතුවා. ඒත් ඉරානයේ හිතුවටත් වඩා ඉක්මනින් තමන්ගේ බලය තහවුරු කරගත්තා. පසුගිය දිනයේදී ඉරානයේ ප්‍රවීණයන්ගේ මණ්ඩලය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ අලි කමේනිගේ දෙවෙනි පුතා වන 56 හැවිරිදි මොජ්තබා කමේනි ඉරානයේ නව ආගමික සහ උත්තරීතර නායකයෙක් ලෙස පත් කළ බවයි. මේක ඉරාන ඉතිහාසයේ ඉතාමත් කලාතුරකින් සිදුවන දෙයක්. 1979 ඉස්ලාමීය විප්ලවයෙන් පස්සේ පියෙකුගෙන් පුතෙකුට බලය හොමාරු වුණු පළමු අවස්ථාව මේකයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙවෙයි. කවුද මේ මොජ්තබා කියන්නේ? ඔහු දේශපාලන වේදිකාවේ නිතර පෙනී හිටපු කතා පවත්වපු කෙනෙක් නෙවෙයි. ඔහු ඡායාරූපයකටවත් පෙනී ඉන්න අකමැති අතිශය රහසිගත චරිතයක්. හැබැයි ඔහු තමයි මෙතෙක්කල් තිරේ පිටුපසින් ඉඳන් ඉරානයේ ප්‍රබල හමුදාව වෙන විප්ලවීය ආරක්ෂක බලකාය සහ බසීජ් කියන පැරාමිලිටරි බලකාය මෙහෙවපු ප්‍රධාන මොලකරු. ඔහු තමන්ගේ පියාටත් වඩා දැඩි මතධාරියෙක්. 2024 අවුරුද්දේ හිටපු ජනාධිපති ඊබ්‍රහම් රයිසි හෙලිකොප්ටර් අනතුරකින් මිය ගිය වෙලාවෙත් බොහෝ දෙනා සැක කළේ ඊළඟ නායකයා වීම තරඟයෙන් ඔහුව ඉවත් කරන්න මොජ්තබා මේ අනතුර සැලසුම් කරන්න ඇති කියලයි. ඒ තරම් ඔහු බලවත් වගේම භයානක කෙනෙක් විදිහටත් සැලකෙන්නේ. අංක 3 ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මරණ වරෙන්තුව. මේ අලුත් පත්වීමත් එක්ක ලෝක දේශපාලනය තවත් උණුසුම් වුණා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ පත්වීම ගැන ඉතාමත් සැර ප්‍රතිචාරයක් දක්වුවා. ට්‍රම්ප් කෙලින්ම කිව්වේ මොජ්තබාගේ පත්වීම ඇමරිකාවට කිසිසේත්ම පිළිගත නොහැකි නීති විරෝධී පත්වීමක් කියලයි. ඒ වගේම ඔහු මුළු ලෝකයම කම්පැනියට පත් කරන බරපතල ප්‍රකාශයක් කළා. ට්‍රම්ප් ජාත්‍යන්තර මාධ්‍යයට කිව්වේ ඉරානයේ ආගමික නායකයා විදියට කවුරුපත් වුණත් අපේ මීළඟ ඉලක්කය වෙන්නේ ඔහුයි. ත්‍රස්තවාදයේ හිස අපි සිද්ධ දමනවා කියලයි. මේක නිකන් කතාවක් නෙවෙයි. මේක ස්වාධීන රටක රාජ්‍ය නායකයෙකුට එල්ල කරපු ඍජු මරණ තර්ජනයක්. මේ ප්‍රකාශයෙන් ඉතා පැහැදිලි වෙන්නේ ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයේ පාලන තන්ත්‍රය මුළු නුපුටා දැමීමේ මෙහෙයුම තවත් නතර කරලා නැහැ කියන එකයි. තමන්ගේ පියාට අත්තුව ඉරණමම මොජ්තබාටත් අත්කර දෙන බව ඇමරිකාව අනතුරු අඟවනවා. අංක 4 ලෝක ආර්ථිකය සහ තුන්වන ලෝක යුද්ධයේ සැවනැලි. දැන් මුළු ලෝකයම හුස්ම හිර කරගෙන බලාගෙන ඉන්නේ මීළඟට මොකද වෙන්නේ කියලා. අලුත් නායක මොජ්තබා කමේනි තමන්ගේ පියාගේ ඝාතනයට කොයි වගේ දැවැන්ත පරිගැනීමක් කරයිද? මේ වෙද්දී ඉරානය, ලෙබනනයේ හිස්බුල්ලා, යෙමනයේ හවුති සහ ඉරාකයේ සටන්කාමින් කියන තමන්ගේ සියලුම හමුදාවන්ට සූදානම් වෙන්න කියලා නියෝග දීලා ඉවරයි. ඒ වගේම ලෝකයේ බොරතල් වලින් 120කට වඩා ප්‍රවාහනය කරන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දමන්න ඉරානය කටයුතු කළා. දැනටමත් ලෝකයේ බොරතල් මිල අහස උසට නැගලා තියෙන්නේ ඒ නිසයි. මේ සිදුවීමට රුසියාව සහ චීනයත් මැදිහත් වුණොත් මේක අනිවාර්යයෙන්ම තුන්වන ලෝක යුද්ධයක ආරම්භය වෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලට මොකද හිතෙන්නේ? ඉරානයේ අලුත් නායකයා ඇමරිකාවට සහ ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක් කළ කරයිද? එහෙම නැත්නම් ට්‍රම්ප් කියන විදියට මොජ්තබා කමේනිටත් වැඩිකල් යන්න කලින් තමන්ගේ පියාට අත්වූ ඉරණමම මුහුණ දෙන්න වෙයිද? මේ වගේ ලෝකයේ සිදුවන අලුත්ම භයානක සහ වැදගත්ම තොරතුරු ඉතාමත් නිවැරදිව සහ ඉක්මනින් දැනගන්න විශ්මකෝණයේ අපේ YouTube channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා bell icon එක click කරලා තියාගන්න.
එහෙනම් මේ වීඩියෝ එක යාළුවන්ටත් බලන්න ෂෙයා කරන ගමන් ලයික් එකකුත් දාන්න. තවත් මේ වගේ උණුසුම් වීඩියෝ එකකින් හමුවෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.